ගල්තලාවේ තමයි හදලා තියෙන්නේ විහාරස්ථානය. පින්කමට ආමුදුරුවන් වහන්සේලා දෙනමත් මෙයා තමයි ප්‍රධාන දායකව. නෑ මේක නම් සැලකුව කොහොමද අපිට මෙහි මේනින්වාසික කෙනෙක් ඔන්ලයින් ධර්ම දේශනා කරන WhatsApp එකේ දුන්නා නියම සංග්‍රහයක් අපි කවුරු කියලා දන්නෙත් නෑ. මේ මිනිස්සු එහෙම තමයි ගමට ආවම සාලකන දැක්කම කෙසල් ගෙඩි ටිකම නෑ පොඩ්ඩක් ඇති ගලවලා බලන්න. හොඳනේ. කීවෙනි වතාවටද උනා කන්නේ? පළවෙනි. අද පන්සල් ඇවිල්ලා ඉන්නේ පන්සල් හොඳ ළමයා වගේ මේ කුටි පූජාවකට දැන් අපි ඉන්නේ මේ හරි කොයිද කියලා මමත් දන්නේ හරියට කියන්නේ ගල්ගමු පියාල බලමු ආම්දුරන් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකය. දැන් තියෙන ලස්සන විහාරයක්. ගල්තලාවේ තමයි හදලා තියෙන්නේ විහාරස්ථානය. තමයි මේ බුදු සාසනය වලට හම්බෙලා තියෙන්නේ. අතීතෙන් හම්බ වෙන එකක් හම්බුනට ඔයාලා දන්නේ නැහැ. දැන් හිතේනවා දැන් තමයි මේ වර්තමානයේ කියන්නේ. වර්තමානයේ හම්බ වෙනවා රූපයක් හම්බ වෙනවා. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොණ්ඩප්ප රූප, ධම්ම රූප කියන මේ හය හම්බ වෙනවා. කොතනද ගන්න ඕනේ? මෙතන ගන්න ටීම් එකම ගන්න. ආශා කියනවා ටීම් එක ගියානේ ආශා. අයියෝ ඔයගොල්ලෝ ෆොටෝ ගන්න වෙලාවට නෑනේ. ඔයගොල්ලෝ පන්සල් දාවේ ෆැෂන් ෂෝ එකකට ගිහිල්ලාද? පාට ඇඳලා. නෑ අපි දැන් අඳිනවා. ඉනා එන්නේ. හා? සමීර. ඉතල දාන්න අවසර කමු වෙන්නේ. නැත්නම් එක එක්කෙනාට යවන්න කියොත් මගේ ඩේටා ටික ඉවර වෙනවා. ඒක දැන් කට්ටිය අඳුම් මාරු කරන්න ඇවිල්ලා. එහෙම දාන්නේ වීඩියෝ එකේ. ආරණ්‍ය සේනාසනේ. අපි ආවේ නිල්ගිරි ආරණ්‍ය. ඔබ නාන්න යනවද? මෙයා තමයි ප්‍රධාන දායකව. නෑ මේක නම් සැලකුව කොහොමද අපිට. කොහොමද දාලා. නෑ ඒක මම අපිට දාන්න. හරි. මම ඉන්න ටික ඔක්කොම කට් කරලා ඔයාලට වෙනම එකක් දෙනවා. එතකොට මම හොඳ ළමයා වගේ. ආර කට්ටිය ඉන්නේ. ආර කට්ටිය ඔක්කොම ඇයිලා අපිට හොඳට සැලකුවා. ගොඩක් පින් එක තමයි. වන්දනාගමට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ මේ ඛණ්ඩ. මේ පෙන්සල්. ඛණ්ඩ ඇවිල්ලා තියෙන කට්ටිය. අපිට මෙහි මේනින්වාසික කෙනෙක් ඔන්ලයින් ධර්ම දේශනා කරන WhatsApp එකේ. ඉතින් මේ මේනින්වාසයට මේනින්වාසගේ නම ප්‍රසිද්ධ කරන්න එපා කිව්වා. පෙන්වන්නත් බෑ මේකේ. මේ vlog එකක් කරන්න හිතුවේ නැහැ. දැන් හිතුණා පොඩ්ඩක් කරමු කියලා. කට්ටිය නාන්න යන්නේ මේ නනිස් කලම්කෝ ඉන්න පුළුවන්. මෙන්න තියෙනවා නාන්න ස්පොට් එක. සුපිරි
රතනනේ. එතනද කුටි හදලා තියෙන්නේ. ඔව්. අපි යන්නේ. ඔව්. රතනනේ. ඔව්. දැන් තමයි කුටි හදලා තියෙන්නේ. දේශනාවක් යනකොට දාන්න ඕනේ ඇස්සේ. ඒ ඉවරනකොට. කට්ටිය හැලෙන්න දෙනවා කට්ටිය අය. මැච් එකක් ගහනවා වගේ තමයි. දැන් ওই විදිහට කන්න ඕනේ කෙහෙර දාලා. ගමේ කෙහෙර. පස්ස විස නැති කෙහෙර. ඔව් එන්න කෙහෙල් කනවා නම් මේ විදිහට කන්න ඕනේ. මේ වීඩියෝ වල කිය දුන්නා නියම සංග්‍රහයක්. අපි කවුරු කියලා දන්නෙත් නැහැ. මේ මිනිස්සු එහෙම තමයි ගමට ආවම සාලකන දැක්කම කෙසල් ගෙඩි ටිකම කෑම ව්‍යංජන જાති 10කට වැඩි තිබ්බා. සංසාරෙම ගොඩ කාලේ ඉන්නේ දැන්. මේ දැන් කට්ටිය අඳුම් මාරු කරගන්න යන්නේ. ඊට පස්සේ තමයි කුටි පූජාවට යන්නේ. එහෙනම් එතනට ගිහිල්ලා ඉතුරු ටික මම පෙන්නන්න. සාදුකාර තියගෙන ඉන්න ඔක්කොම. ෆොටෝ කට්ටියද? ගේම් එක කට්ටියනේ ගමේ. එකම යන්. සදා සිටින් පොඩි රංගපෑමක්. තමයි ඒ විහිංසෙයිගේ උදේ දැන පාරමේ බල්ලේ ඉඳන් එන්නෝනේ වටේටම කැලෑව විවල් එකයි තුනයි තියෙන්නේ මේ පින්කමට ආමුදුරුවන් වහන්සේලා දෙනමත් අනුග්‍රහය දක්වලා මේවට උපදෙස් දීලා යමින් යමින් බලලා හදලා හැදෙන්නේ දෙක තුනක් ගන්න බලගාවට හරි ඔව් ආමුද ජාජ් කරන්නේ නෑ නෑ පොඩ්ඩක් කටි ගලවලා බලන්න ආයමුදේ බීලාම හොඳනේ තලාව බෑව ගෙවල් එකයි තියෙන්නේ පින්ඩ පාතේට තියෙනවා 8ක් විතර ඒ වගේ දුරක් ගෙවල තමයි ඉතින් භවනා කරන්න අමාරුයි මේ ඉන්නවා ඉස්සෙල්ලාම මේ ගල්තලා උඩ තමයි ඔක්කොම භවනා කරලා තියෙන්නේ වේනම් පිටිපස්සේ ඇතුලේ ඊපස්සේ සතුන්ගෙන්ම බේරෙන්න පුළුවන් නැත්නම් ටිකට අර නයියේ පාව කියලා අපිට කිව්වා අපිට මේ ඔන්ලයින් දර්ශනා කරනවා තුනක් විතර ඉතින් මේ ඒකේ තමයි මේ ආවේ ඉන්නෝසිට ගොඩක් උදව් කරා මේ රටින් කට්ටිය මේක නම් ප්‍රසිද්ධ කරන්න බෑ ගොඩක් දෙනෙක් උදව් කරලා කොහොම හරි මේ කුටියට මේ කුටි හදන්න අපිට පුළුවන් විදියට දායක වුණා ආවගලොත් ඒ වගේ දේවල් කරන්න උත්සාහ කරන්නේ ඒක ලොකු විනක් අපිට යන්න බැරි ගමනක් ඕකේ යන කරන එක ඒතකොට ආශිර්වාද අපිට කවදා හරි තියෙනවා විශේෂ ලැබෙන්නේ අපි කරන දේ තමයි අපිට එන්නේ ඒක නිසා කරන්න උත්සාහ කරන්න මේ පොල්පිටි ගම තමයි මේ කිට්ටුම තියෙන්නේ මට ලොකේෂන් දාන්න බෑ
ඇවිල්ලා කට්ටිය මේ ලස්සන පරිසරය විනාශ කරලා යනවා. කවුරුත් දන්නේ නැති තැන තමයි මේ බලන්න ලස්සන වැවක් තියෙනවා කඳු. කවුරුත් තාම YouTube කරන්න ওই තැන් වලට ඇවිල්ලා නැති වෙති. එතන ඒ තරමට ලස්සන මේ කැලෑවක්. සමහරට මට හිතුණා වීඩියෝ එකක් කරලා දාමු කියලා කට්ටිය බලන්න. ඉතින් මේක අල්ල පිටරට ඉන්න කට්ටියටත් ලේසියිනේ. WhatsApp කර ඒක data යනවා මේ download දෙන්න වෙලා යනවා YouTube එකට දැම්මම ඒ කට්ටිය ලේසියෙන්ම බලන්න පුළුවන් link එක යවුවම. ඒකයි මම දැම්මේ. ඉතින් ඔගේ channel එක subscribe කරන්න. මේ වගේ දේවල් ඔයාලා ඉවත් කරන්න පුළුවන් කට්ටිය එක ගොඩාක් ලොකු පිනක්. මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. රැවෙන්ඩ හලින් යන්නත් ඕනේ. අලි කොටි වලස් ඉන්නවලු. එහෙමන කරදයක් වුණේ නැහැ එනකොට. මේ එහෙනම් මං ගිහිල්ලා එන්න. ශමී vlogs YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඉඳලා හිටලා බලන්න පුළුවන් ඒ පින් අතේ වැඩ. ගොඩක් කරනවා අර නිතරම හැම එකම දාන්න බෑ. මේකෙත් අර මින්වන්සලාගේ මූණු පෙන්වන්න බෑ. සමහරට මම මේක එඩිට් කරනකොට මේ බ්ලර් කරලා තියෙයි අපලන්ට. මේ පෙන්නන්න නැතුව තමයි දාන්න වෙන්නේ ගොඩක්. QV එහෙම තමයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. මං ගිහින් එන්න හැමෝටම දැන් සබ් දැයේවා. කිස් තියෙනවා. කීවෙනි වතාවටද උණක් කන්නේ? පළවෙනි. ඉතින් නම් කනවා මාර කෑම. මාර කෑමක් කන්නේ උදේ ඉඳලා. කපනවා දිනක් මේ කොණ්ඩේ ගන්නේ හෙට ගන්න. මේ යන්නේ